ඉන්න මිනිසුන්ට වීලු කරපු ඉඳ කාගේ ගොළුවට ජරා කරා. හොදගත්ත කොහමද? අයිස් අපි යන්න හදන්නේ මේ අපේ නිල රත. ඉන්නේ සැලු මිස්ටර් සැලු. යා හයි කියෝ. හෙලෝ. ඉතින් මගේ නිල රතේ. දැන් ඉන්නේ නුගතුව හන්දියේ. ඉන්නේ දෙවටේ මදීන එක ගාව. මගේ රත්තරන් යාළුවනේ දෙවෙනි පීඩාට් එක. ඒ මගේ සිදිමත් වගේ කොණ්ඩේ. ඔන යාළුවනේ මේ ළඟදී ඕපන් වුණ සිටි සෙන්ටර් එක තියෙනවා. නවත්තන්න බෑකෝ. තෝරි හැප්පෙනෝ. සිටි සෙන්ටර් එකේ ලයිට් බිල වැඩි හින්දා අද ලයිට් ඕෆ් කරලා තියෙන්නේ. මේ යාළුවනේ මේ ළඟදී ඕපන් කරපු බින්තුන් එක ඕපන් කරපු 10 ඉඳලා පොලි. යාළු මේ බින්තුන් එකේ පොලිම ගැන වාට මොකද්ද කියන්නේ? මූන් ඉතින් කැලණින් ගන්නවා ගැක් එක තමයි ගන්නේ. ඕක පොලි කියලා ඔබ කන්න ඕනේ. බොන්න බං කන්නනේ. බින්තුන් එකේ ඉන්න මිනිසුන්ට වීලු කරපු ඉඳ කාගේ ගොළුවට ජරා කරා. ඒ කාකා ජරා කරා ඔළුව හොද ගන්න ටැප් එකක් තියෙනවා දැකලා නැවතුණා. ටැප් එක තියෙනවා වතුර වහලා. කාලා මොකද ඉතින්? මොන දැන් ඉන්නේ ගාල්ලේ. අර දෙඩ් එකේ ඇති මම රොද දෙඩ් එකේ ටැප් තියෙනවා. ටැප් එකක් තියෙද? කාකේ ජරා කරා ඔළුවට ඔළුව හොද ගන්න ටැප් ඔය යනවා ගාල්ල පුරා. යාළුවේ ගාල්ලේ සෙට් එකේ ටැප් එකක් නැහැ කිව්වා. කොන්න. දැන් ඉන්නේ ගාල්ලි ස්ටෑන්ඩ් එකේ. පාර්ලිමේන්තුව 4-5 දෙනෙක් යනවා දැන්. කියන්න සතුටුයි. ඇප් එක හොයාගත්තා. කාලෙකදී ස්ටෑන්ඩ් එකට ආපු හින්දා දන්නේ නැහැ ඉතින් මේවා තියෙන්නේ. මේ දැලු මේ බයික් කියලා ගන්න. මේක දාම් පත් වෙනෝනේ. ඔඩි එක. හොදගත්ත කොහමද? යය. මේ ගාල් ස්ටෑන්ඩ් එක රැට තත්ත්වේ. අනිකර ඉතින් හැමතැනම ඩස්බින් එකක් තමයි ඉතින්. මොනවද ගෑවිලා නේ මගේ කන්නාඩි දෙකේ මොනවද ගෑවිලා තියෙන්නේ? අපි යන දැන ඉස්සරහා දින්නේ. මේ සැලුන්ගේ පුටාරේ. මේක දාතල් ඉතින්. දැන් එන්නේ ඇවිල්ලා මහා මෝදර පාරේ ඇවිල්ලා මහා මෝදර සෙඩ් එක ඉස්සරහම තියෙනවා. හරි ඊගේ බල මොනවද කියන්නේ? හලෝ මොන්නයක් දුන්නා දැන් මගේ කොණ්ඩේ බලන්න. හැමදාම ඇවිල්ලා මේ තේක තමයි ගහන්නේ මේක එන සාල්ටි එකක් යාළුවෝ. යාළුවේ කොහෙවත් ගන්න නැහැ මෙතනින් තමයි තියෙන්නේ. සුපිරි අයිත්ත කියලා වැඩක්. එන සාල්ටි. ඉවරයි. මේ යන ගමන් සෙට් උනේ. මේකේ නම කියවන්න පුළුවන් කාටද?
එහෙනම් ජය වේවා යාළුවෝ හැමෝටම. කීගෙන්නම්. බයි.